Good morning. හයි ළමයි කොහොමද ඉතින් ඔන්න මං අදාව ඩේ ව්ලොග් එකකින් මට අද හිතුණා කම්මැලිකම් පොඩි පැත්තකින් තියලා සාමාන්‍යයෙන් මම මොනවද කරන්න කියලා ඔයගලන්ට එක ෂෙයා කරගන්න. ඕෆ් දවස කියන්නේ සාමාන්‍යයෙන් ඔක්කොම වැඩ එදාට තියෙන දවසනේ ළමයි. මම ගොඩක් දවසකින් ගොඩක් දේවල් ප්ලෑන් කරගෙන හිටියා ළමයි අද දවසේ කරනවා කියලා. ඒකමයි මම වීඩියෝ එකකුත් කරන්න ගත්තේ. හැබැයි ඔයාලා දන්නවද මම මේ හිතපු වගේම භාගයක්වත් කරේ නෑ ළමයි. මොකද මාරම කම්මැලි දවසක් ගෙවුනේ. ඒත් ඉතින් චුට්ටක් පරක් වුණා නැගිටින්න. ඒත් ඉක්මනට ලෑස්ති වෙලා මම නැගිටලා උයලා කරලා ඔක්කොම කරලා යන්න ලෑස්ති වුණා. ලෑස්ති නැස්සේ මම වීඩියෝ කරන ඇස්සේ ලයිට් උත් ගියා ළමයි. කේන්ති යනවා ඉතින් මේ වගේ වැඩ වෙද්දී. ඉතින් ඒක තමයි අර තනිකර බ්ලැක් උනේ. ඊට පස්සේ මම ලෑස්ති වුණා මුලින්ම සැලෝන් එකට යන්න මට අයිබ්‍රෝ දෙක හදාගන්න. ඊට පස්සේ මම අද හිතාගෙන හිටියලා මේ උදේට පෑන් කේක් හදනවා කියලා. හැබැයි මට හදන්න උන්නේ නෑ. බලමු ලබන සතිය හදුවොත් මම අනිවාර්යෙන් රෙසිපි එක දාන්නම්. ඊට පස්සේ මම සැලෝන් එකට ගියා. මම ගියේ මෙන්න මේ සැලෝන් එකට අල්බාරා මට ඒක ප්‍රොනවුන්ස් කරන්න දන්නේ නැහැ. ඒකට ගියේ මම හැමදාම අයිබ්‍රෝ හදන්නේ මේකෙන්. ඇත්තටම හොඳ සර්විස් එකක් තියෙනවා. ඔයාලත් හොඳ සැලෝන් එකක් හොයනවා නම් හොඳ සර්විස් එකක් ගන්න මේ සැලෝන් එක මම රෙකමන්ඩ් කරනවා. ඊට පස්සේ මට පොඩි වැඩ වගේක් ගන්න ඩේ ටු ඩේ එකට යන්න ඕනලා තිබ්බා. මම ගියා. ඒ ගන්න ගියේ වෙනත් වගේක්. ඉතින් ඇඳුම් දැක්කාම අපි ගෑල් ළමයිනේ කැරකි ඉන්නකොට මෙන්න මේ ලස්සන টොප් ටික හරිම කියුට් ළමයි මේ ටික දැක්කාම නම් හරිම ආසයි හිතෙන ඔක්කොම ටික ගන්න හිතෙනවා. කැරකි ඉතින් බලලා ඉඳලා ආව ළමයි මොනා කරන්නද? පස්සේ මම ගන්න ගියේ මගේ පොඩි බඩු වගේක් දාන්න පොඩි කබඩ් එකක්. මම කලින් බලලා ඇවිල්ලා තිබුණා ඒක නෑ මම යද්දී. ඊට පස්සේ ඉතින් එතන තිබ්බ එකක් අරගෙන ආවා. මොකද මට හදිසියෙම එකක් ඕනි නිසා. ඉතින් ඇවිල්ලා එක සෙට් කළා කාමරෙත් ක්ලීන් කළා වැඩ ඉවර කරා. එහෙනම් ආයෙත් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.